YouTube channel එකට තේ බොන වෙලාවට ඉක්මනටම හදා ගන්න පුළුවන් රසම රස කෑමක් තමයි මම හදන්නේ. මම ඒකට ගන්නේ අමුද්‍රව්‍ය 3යි. ඒකට මම extra gram 200ක් ගන්නවා. icing sugar අඬු කෝප්ප 3 කාලක් ගන්නවා. පාන් පිටි අඬු කෝප්ප 1/2ක් ගන්නවා. extra ටික දාගෙන ඒකට icing sugar ටික දාගෙන හොඳට කලවම් කරගන්නවා. extra ටිකයි icing sugar ටිකයි කලවම් කරගත්තට පස්සේ මම ඒකටම පාන් පිටි ටිකක් දාගෙන ඩෝ එක හදා ගන්නවා. පාන් පිටි එකපාර දාගෙන අනා ගන්න එපා. ටික ටික දාලා ඩෝ එක හදා ගන්න. දැන් ඩෝ එක හදාගෙන ඉවරයි. ඒක දැන් මම මේ කොලියට දාගෙන රෝල් කරලා ෆ්‍රීසර් එකේ දානවා පැය භාගයක් විතර. මේ විදිහට රෝල් කරගන්න. දැන් මම ඒක පැය භාගයක් විතර ෆ්‍රීස් කරගන්නවා. මේ පැය භාගයකට පස්සේ ඒක ෆ්‍රීස් වෙලා තියෙන හොඳට. දැන් මම ඒක මේ විදිහට පෙති කපා ගන්නවා. කපලා තෙල් කඩදාසියක් දාපු ට්‍රේ එක මේ විදිහට අහුර ගන්නවා. මේ ටික මේ විදිහට හදාගෙන මම මේ ට්‍රේ එක oven එකේ තියලා සෙල්සියස් අංශක 170ට විනාඩි 15ත් 20ක් අතර බේක් කරගන්නවා. මේ දැන් මම බේක් කරගෙන ඉවරයි. මේක ශනික හදපු හින්දා ලස්සන හැඩනක් නැහැ. ඔයාලට කැමති විදිහට මේක ලස්සනට හැඩට හදාගන්න පුළුවන්. මම මේ හදිස්සියට හදාගත්තේ. අතට මේක හරිම රසයි. ක්‍රිස්පි වෙන බේක්ලා තියෙන්නේ. ඔයාලත් ගෙදරදී හදලා බලන්න. පොඩි බබාලට උනත් ගෙදරදී හදලා දෙන්න පුළුවන්. දැන් ඉතින් තේ එකකුත් හදාගෙන රස බලන්න පුළුවන්. ලස්සන වීඩියෝ එකක් අරගෙන